හරි එහෙනම් අද අපි කතා කරන්නේ 2024 ICT පේපර් එක. එකේ පහත දත්ත සලකන්න සංවේදකකින් ලබාගත දෙන උෂ්ණත්වාගයන් පරිගණකක සුරැකී ගොනුවක නිර්මාතෘගේ නම සහ ඒ නිර්මාණය කළ දිනය සමාජ මාධ්‍ය ජාලයක බෙදාගන්න පළ කිරීම සහ ප්‍රතිචාරවල එකතුව. ඉහත දත්තවල නිවැරදි වර්ගීකරණය පහත කවරක් දැක්වෙන්නේද? එතකොට සංවේදකින් ලබා දෙන දත්ත අපි දන්නවා ඕනම උපකරණයක එක අඛණ්ඩව ලබා දෙනවා. හේතුව අපි හිතමු AC මැෂින් එකක් වගේ ගත්තොත් එයා ස්වයංක්‍රීයව උෂ්ණත්වය පාලනය කරනවා නම් ඒ හැම වෙලාවකම ඒ උෂ්ණත්වය සංවේදකයෙන් මේ පද්ධතියට ලබා ගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ඒක අඛණ්ඩ දත්තයක් කියලා. පරිගණකයක ඇති ගොනුවක තියෙන දත්ත ගොනුවක් සම්බන්ධව තියෙන දත්ත ඉතින් පරිගණකයක් ඇතුළේ තියෙන දත් එක තවත් දත්තයක් තමයි ඒ දත්ත නිර්මාණය කරපු කෙනාගේ දිනය නම නිර්මාණය කරපු කෙනාගේ නම නිර්මාණය කළ දිනය වගේ දේවල්. එතකොට අපිට ඒක ගත්ත හැකි මෙටා ඩේටා එකක් නැත්නම් දත්ත පිළිබඳ දත්තයක් විදිහට. ඊළඟට සමාජ මාධ්‍යයක ගොඩනගෙන දත්ත අපි කියනවා බිග් ඩේටා එකක් නැත්නම් මහා දත්තයක් කියලා. එහෙම ගත්තොත් මේකට උත්තරේ විදිහට අපිට ගන්න සිද්ධ වෙන්නේ එන්න මේ තුන්වෙනි උත්තරේ අඛණ්ඩ දත්ත පිළිබඳ දත්ත හා මහා දත්ත කියන එක. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා පහත කවරක් කාණ්ඩ සැකසුම සඳහා හොඳ උදාහරණයක් වේද? දැනට හිස් Tamanට ආසන්නයේම රියගාල් කිරීමේ ස්ථානය පරිශීලකයෙකුට ප්‍රතිදානය කරන පද්ධතිය. පරිගණකයක ගොනු සෑම දිනකම දවස් අවසානයේ ස්වයංක්‍රීයව උපස්ථ කරන පද්ධතිය. දවස ඇතුළත ලද පාරිභෝගික ඇණවුම් වටිනාකමේ අනුපිළිවෙලින් සකසන පද්ධතිය. දැනට හිස් Tamanට ආසන්නයේම රියගාල් කිරීමේ ස්ථානය පරිශීලකයට ප්‍රතිදානය කරන පද්ධතියක් ගත්තොත් දැන් මේක දැනට හිස් කියන එක දැනට කොහොමද කියලා හැම වෙලාවෙම පද්ධතිය බලන්න ඕනේ. මම හිතනවා ඒක රියල් ටයිම් පද්ධතියක් වෙන්න ඕනේ. කියන්නේ ඒ වෙලාවෙම කවුරු හරි රියල් ගාල් කිරීමේ ස්ථානයක් බුක් කරපු ගමන් ඒක අර හිස් මට්ටමින් අයින් වෙන්න ඕනේ. සහ අනිත් අයට ඒ ස්ථානය පෙන්වන්න බෑ. එහෙම බලුවොත් මේක රියල් ටයිම් එකම වෙලාවේ දත්ත සැකසෙන්න ඕන එකක් කියලා මං හිතනවා. ඊළඟට පරිගණකයක් ගොනු සෑම දිනකම දවස් අවසානයේ ස්වයංක්‍රීයව උපස්ථ කරන පද්ධතිය. එතකොට දවස් අවසානයේ මේක උපස්ථ කරන්නේ. එතකොට මෙයාලා දත්ත එකතු කරගෙන තමයි සැකසීමකට ගන්න. එතකොට මේක බැච් ප්‍රොසෙස් එකක් විදිහට අපිට සලසන්න පුළුවන්. දවසක් ඇතුළත පාරිභෝගික ඇණවුම්. මේකත් දත්ත දවසක් ඇතුළත තියෙන දත්ත එකතු කරනවා. ඊට පස්සේ වටිනාකමේ අනුපිළිවෙලට හදන්න ඊට පස්සේ එහෙම ගත්තොත් මේකේ BC තමයි උත්තරේ විදිහට එන්නේ. එතකොට අපිට මේකේ උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. 4 කියලා ගන්න පුළුවන්. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. පහත ඡේදයේ A B සිස්ටම් වලට සුදුසු ආදේශක පහත සහිත පිළිතුර තෝරන්න. ඉතා පැරණිවත් එය තවමත් විශාලම සංස්ථාවල දෛනික මෙහෙයුම් වල ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. බලයට අමතරව එහි ජනප්‍රියට හේතු වූ අනෙක් ප්‍රධාන කාරණ වන්නේ මේ හිස්තැන් ටික පුරවන්න තියෙන අපි දන්නා වලාකුළු පරිගණක සංකල්පය ඉතා පැරණි නැහැ. එතකොට අපිට මහා පරිගණක මේකට ගත්ත හැකි. හැබැයි මහා පරිගණක මිලෙන් අඩු නැහැ. ඊළඟ මහා පරිගණක විශාලත්වයෙන් විශාලයි. ඒ නිසා අඩු විශාලත්වයක් නැහැ. එහෙම ගත්තොත් මහා පරිගණකයේ ඉතා පැරණිවත් ඒ තාමත් ලෝව විශාලතම සංස්ථාවල දෛනික මෙහෙයුම් ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. බලයට අමතරව එහි ජනප්‍රිය හේතු යනු ප්‍රධාන කාරණ වන්නේ එහි විශ්වාසනීයත්වය. ඒකට මේකට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. එන්න මේ 4 වෙනි උත්තරය. ඊළඟ එක. ගත්තොත් විශේෂ උපකරණ මූල්‍ය ආධාරයෙන් ඉදි කෙරුණු නිවාස ගම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයේ නිමවීමට ආසන්නය.
හිමාසල බිත්ති එම උපකරණය භාවිතයෙන් ගොඩනැගෙන අත්තර අත්තිවාරම් සහ වහල සාම්ප්‍රදායික ක්‍රමයට ගොඩනගා ඇත. ඉදිකිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය සේවකයන්ගේ ගණන එම උපකරණය අඩු කරන අතර ක්‍රියාවලිය ඉක්මනින් ලාභදායී කොට ඉදිකිරීමේදී ඇතිවන නාස්ති අවම කර ඇත. මෙම විශේෂ උපකරණය කුමක් විය හැකිද? මම මේකට කලින් YouTube එකේ වීඩියෝ එකක් බලලා තියෙනවා. ඒ හින්දා මේකට උත්තරේ විශාල ත්‍රිමාණ printer එකක් තමයි මේකට උදාහරණ. මම ඒකට අදාළ වීඩියෝ ඔයාලට දාන්න. එතකොට ඔයාලට මේක පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි මෙතන පරිගණකයක මව්පුවරක ඇති සංචාරක සම්බන්ධතා පහට රූප සටහනින් දක්වලා තියෙනවලු. එහි A සිට E දක්වා තියෙන උපකරණ දක්වලා තියෙනවා. මේකේ A Y Z ලේබල් වල තියෙන්න ඕනේ මොනවද කියලා අහන්න. මේකේ ගත්තොත් අපිට පේනවා C Z D E කියන. C කියන්නේ පෝට් එකක්, D කියන්නේ පෝට් එකක්, E කියන්නේ පෝට් එකක්. ඒ නිසා මම හිතනවා Z කියන්නේ පෝට් එකක් වෙන්න ඕනේ. ඊළඟට එහෙම බලුවොත් Z කියන එකට පෝට් එකක් තියෙන්නේ මෙන්න මේ උත්තරේ විතරයි. ඊළඟට ඒ වගේ තැනක CPU එකක් හරි මෙමරි යුනිට් එකක් හරි තියෙන්න ඉඩකඩ ගොඩක් අඩු. ඉතින් සරලව ගත්තොත් මට මේක උත්තරේ 3 කියලා අනිවාර්යෙන් හිතන්න පුළුවන්. ඒකට මේකට උත්තරේ 3. එන ඊළඟකට යමු. ඊළඟ ප්‍රශ්නෙට අලුත් වැඩියා කිරීමකින් පසුව මේෂ පරිගණක දුඩදිසියක් හෝ ඉතා වේගයෙන් ආරම්භ වන බව පුද්ගලයෙක් නිරීක්ෂණය කරයි. අලුත් වැඩියාවේදී පහත කවරක් සිදුවන්නට ඇද්ද? අලුත් වැඩියා කිරීමෙන් පසුව දුඩදිස්කයක් බූට් වීම ඉක්මන් වෙනවා. RAM එක අඩු කරොත් කවදාකවත් RAM එක ස්පීඩ් එක අඩු කරොත් බූට් වෙන එක වැඩි වෙන්නේ නැහැ. දුඩදිස්කයේ ආකෘතිකරණය කිරීම පමණයි. ආර්ථික කිරීමෙන පොඩි බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට ලොකු සාධකයක් විදිහට හිතන්න අමාරුයි. අලුත් CD ඩ්‍රයිවරයක් ඉන්ස්ටෝල් කිරීමේ වයින් CD ඩ්‍රයිව් එකක් දැම්ම පළියට එහෙම වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු. ඒකට හේතුව ඒ වෙලාවට දැන් CD එකෙන් බූට් වෙනවා නම් යම්කිසි බලපෑමක් තියෙනවා. හැබැයි මේකදී අපි කියනවා දොඩ තැටියෙන් තමයි මෙහෙම පද්ධතිය බූට් වෙන්නේ කියලා. හින්දා පරිගණක තුළ ඇති කුඩා පංකාව ආදේශ කිරීමෙන් පමණයි. CPU එකේ කූලින් එක වැඩි කරන එක හොඳයි. හැබැයි පරිගණකය ඔන් වෙන මොහොතේම ෆෑන් එකේ ලොකු බලපෑමක් කම්පියුටර් එකට දැනෙන්නේ නැහැ. රත් වෙනවත් එක්ක තමයි ෆෑන් එකේ වටිනාකම එන්නේ. එහෙම බලුවොත් දෘඩ දිස්කය වෙනුවට ඝන තත්ත්වයේ දායක. අපි දන්නා චුම්බක මාධ්‍ය මේ හાર્ඩ් ඩිස්ක් එකට වඩා SSD ඩ්‍රයිව් එකක ස්පීඩ් එක වැඩි. එහෙම ගත්තොත් හරිම ලේසියෙන් SSD ඩ්‍රයිව් එකෙන් RAM එකට data යවන්න පුළුවන්. එහෙම ගත්තොත් මේකට උත්තරේ 5 කියලා අපිට කියන්න පුළුවන්. දෘඩ දිස්කයේ වෙනුවට ඝන තත්ත්වයේ දායකයක් ආදේශ කිරීම නැත්නම් SSD hard එකක් පද්ධතියට නැවත සම්බන්ධ කිරීම. හරි, එතකොට පළවෙනි පාඩම් එකේ ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ වීඩියෝ එකේ අපි සංඛ්‍යා පද්ධතිය සහ බූලියානු බීජගණිතය සම්බන්ධව තියෙන ගැටලු ඊළඟ වීඩියෝ එකේදී බලමු.